මට කියන්න කරුණා කළා අමතුතුමා හරි නියෝජ්‍ය අමතුතුමා හරි එහෙම නැත්නම් නිලධාරියෙක් හරි මාදලක් ගල් උඩ අදින්න කොහෙද කියලා. මේ හඳුන් නැති අමතුතුමා කියන්නේ අපිට පාන්න නෙවෙයිනේ. මේ ආණ්ඩුව ගැන කියන්න ගියොත් එහෙම ඇත්ත කතාව කප්පරක් බොරු කියලා ආවේ. අමතුතුමා මොකද අපි එකට යාළුවෝ. 2004 අපි ජනතා විමුක්තිපෙරමුණත් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනකොට එකට හිටපු යාළුවෝ. මම සභානායකතුමාට කියන්න ඕන මේ පහුගිය දිනවල අර ගෝල්පේස් පිට්ටනිය ඉස්සරහ අපිට ජනාධිපති ලේකම් කාලේ ඉස්සරහ අපිට මේ රටේ මාදල් හිමියෝ මේ රටේ මාදල් කර්මාන්තයේ නියලන දීවරයෝ ටික ඇවිල්ලා දවස් 5ක් හිටියා කන්න බොන්න නැතුව වාඩි වෙලා නිදාගෙන ජනතාවගේ ප්‍රශ්නයක් ඇරියට ඒ මිනිස්සුන්ට අහුම්කම් දෙන්න කෙනෙක් නැතිනම් ඇවිල්ලා හිටියා වාඩිගෙන විපක්ෂයේ නියෝජනය කරමින් මුගක් අය ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා අහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා ඒක විපක්ෂයක කාර්යභාරය ආණ්ඩුවිටියත් අපි ආණ්ඩුවෙත් ඕක කරා ඒ වෙලාවට මමත් ගියා මාදල් කර්මාන්තයේ ඉන දීවරුව ගාවට බඩගින්නේ මහගිරි කාස්ට් අවුවේ හිටියේ. ඒ ගිහිල්ලා ගරු මන්ත්‍රීතුමිය එතනදී මගෙන් ඉල්ලීමක් කරා ඒ දීවර ජනතාව අනේ මන්ත්‍රීතුමා පුළුවන් නම් මේක ඉහළට කතා කරන්න. මේක කාට හරි වග කියන කෙනෙකුට කතා කරන්න ආණ්ඩුවේ. මම ඒ වෙලාව උත්සාහ කරා කතා කරන්න දීවර ඇමතිතුමාට. අපේ රාමලිංගම ඇමතුමාට කතා කරන්න උත්සාහ කරා මගේ දුරකථනයෙන් මට ගන්න බැරි වුණා. ෆෝන් එක කාර්ය බහුලයි ගන්න බැරි වුණා. ඒ වෙලාවේදී එතන හිටපු රුක්මල් තුෂාර ලිබේරා මුලතිව් කෝකිලායි වල ප්‍රධානමන්ත්‍රීතුමා මාදල් හිමියෙක් මාදල් කියන කෙනෙක්. එතන මාදල් 10ක් තියෙනවා. මේ මාදල් හිමියා මේ දුරකථනයෙන් ඇමතුමාව අරගෙන මට කිව්වා මෙන්න ඇමතුමා ඉන්නවා කියලා මට දුන්නා. කාටද ඇමතිතුමාට ඇමතිතුමා අරන් දුන්නා මම කතා කරා ඒක මම දැක්ක මාධ්‍යයත් යනවා මම කතා කරා මම කිව්වා ඇමතිතුමා මොකද අපි එකට යාළුවෝ 2004 අපි ජනතා විමුක්තිපෙරමුණත් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනකොට එකට හිටපු යාළුවෝ මම කතා කරාම කිව්වා ඔව් මේකට විසඳුමක් අදම ලබා දෙනවා අපි කතා කරනකොට එතුමා කිව්වා එතුමාට දීපු කතා කරපු නම්බරේ තමයි අර රුක්මල් තුෂාරක ලිබේරගේ නම්බරේ 072 18 29 303 එතකොට ඇමතිතුමාගේ නම්බරේ 074 95 8. එතකොට දැන් මේ උදේ මම කතා කරා මේ රුක්මාල් මහත්තයාට කිව්වා මෙන්න මට එවුවා වීඩියෝ පටයක්. මට එවුවා මම මගේ ෆෝන් එකෙන් තමයි ගත්තේ. ඇමතිතුමාට ඔබතුමාට කතා කරන්න දුන්නේ කියලා කිව්වා. එතකොට මම අහනවා අපේ සභා නායකතුමාගෙන් දෙයක් කියන්න ඉස්සෙල්ලා හොයලා බලලා කියන්න. මේ ආණ්ඩුව ගැන කියන්න ගියොත් එහෙම ඇත්ත කතාව කප්පරක් බොරු කියලා ආවේ. චේතිය රජුන තමයි වැඩියම බොරු කියලා තින්නේ. චේතිය රජුන එහා බොරු කියලා ආවේ. අපි උතෝ බොරු කියලා ආවට පස්සේ අඩු ගානේ ආණ්ඩුවක් ගත්තම බොරු නොකිය ඉදී කියලා. එහෙමවත් බොරු නොකිය ඉදී කියලා හිතුවා. අනිත් එක මට මේ අමතුමාට මට අකද නියෝජ්‍ය අමතුමා කිව්වලු එයාට කෝල් එකක් ගත්තේ නැහැ. මට මොකද නියෝජ්‍ය අමතුමාට කෝල් ගන්න. තීන්දුව ගන්න පුළුවන් මිනිහන්න කතා කරන්න ඕන. කතා කරේ අමතුමාට. නියෝජ්‍ය අමතුමාට කතා කරලා වැඩක් තියෙන්නේ. මමත් තිරපු කැබිනට් ඇමතිවරයෙක්. මං කතා කරේ ඇමතුමාට. අර රුක්මාල්ගේ ෆෝන් එකේ. එතකොට අපිට මේ කාටවත් හොර කෝල් දෙන්න ඇඟේ අමාරුවක් තියනවාද? අපිට පාන්ද? ඒ අර්ජුන අපිට පාන්ද? අර අපේ හඳුන් නැති ඇමතුමා කියන්නේ අපිට පාන් නෙවෙයිනේ. ඒ නිසා අපිට එහෙම ඇඟේ අමාරු නෑ. අවුරුදු 25ක් මේ පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ නෑ. අපි ආණ්ඩුවෙත් හිටියා විපක්ෂෙත් හිටියා. අපේ ආණ්ඩුවත් තුරු විපක්ෂෙත් තුරුයි. හැබැයි මං වරාය විෂය බාර අමතිවරයා හැරෙන්න හිටියා. මං කන්ටේනර් 383ක් කරේ දියන් ගියේ නෑ. නෑනේ. අද වෙනතුරු දැන් කන්ටේනර් විසුණු මොකද වෙලා තියෙන්නේ? තේරීම් කාරක සභාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒවට උත්තර දෙන්න. ඒ වගේම මම කියන කරුණාකර දීවරයට උත්තර දෙන්න. මේ රටේ ජීවත් වෙන අහිංසක මාදල් කර්මාන්ත කරුවට උත්තර දෙන්න. දැන් කියනවා ඒකෙන් කොරල් කැඩෙනවලු. මට කියන්න කරුණා කළා අමතුතුමා හරි නියෝජ්‍ය අමතුතුමා හරි එහෙම නැත්නම් නිලධාරියෙක් හරි මාදලක් ගල් උඩ අදින්න කොහෙද කියලා. මාදලක් ගල් උඩ ඇද්දොත් එහෙම දීවරය මාදල් හිමියා ඉවරයි. දල කඩාගෙන ගිහිල්ලා ගලේ ඇතිලා. ඒ නිසා අර අහිංසක මිනිස්සු දැන් මේකට දැම්ම මොකද්ද කමිටුවක් දැම්මා. ඒ කමිටුවට බාලගිරි දෝෂෙද? ඒ නිසා කරුණා කළා අපි කියනවා දීවරයට උත්තර දෙන්න. එහෙම නැතුව හොරකෝල් ගැන කතා කරලා අපි හොරකෝල් දෙන්නේ නැහැ. දෙරණම් කෝල් එක කෙලින් දෙන්නේ. අපිට කතා කරන්න පුළුවන්කම තිබුණොත් අපි ට්‍රම්ප්ටත් කතා කරනවා.
එහෙමයි අපේ කාලේ අපි වැඩ විසඳුවේ. ජනාධිපතිතුමාට ගන්නවා, අගමැතිතුමාට ගන්නවා, විශේෂ භාර ඇමතිතුමාට ගන්නවා මේ ප්‍රශ්න විසඳලා දෙන්න. අපි කෙලින් තීන්දුව ගත්තා. ඒ නිසා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් බලකින්න කියලා ඉල්ලීමක් කරනවා.